බලාපොරොත්තුවේ ආලෝකය අරගෙන අදත් අපි ඔබත් එක්ක භාවනාවකට ඇවිල්ලා ඉන්නවා. ජේසු පිහිටයි. දාබර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස් වහන්සේගේ උපන් මංගල්‍ය සමරන්නට, නත්තල සමරන්නට සූදානම් වන අපිට අද බලාපොරොත්තුවේ අරුණල උදා කරන, බලාපොරොත්තුවේ ආලෝකය අරගෙන එන්නේ වෙන කවුරුත් නෙමෙයි, ශුද්ධ වූ දේව මාතාවන් වහන්සේමයි. ඇය නොහිටින්නට, ඇය හදපුරා කටපුරා මුළු ජීවිතයින්ම ආමෙන් කියා නොකියන්නට, ඔබ කැමති ලෙස සියල්ල මට සිදු වේවා කියා නොකියන්නට ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය කවදා සිදු වෙයිද දන්නේ නැහැ, කොහොම වෙයිද දන්නේ නැහැ. දයාබර සහෝදර සහෝදරීනි, මේ දවස්වල ලොකු මාතෘකාවක් ඇවිල්ලා තියෙනවා. දේව මෑණියෝ කොහොමද අපේ මැදිහත්කාරිය වෙන්නේ? දේව මෑණියෝ කොහොමද අපේ සමගැලවුම්කාරිය වෙන්නේ කියලා. දයාබර සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේගේ මුළු ජීවිත කතාවම ලියවෙන්නේ දේව මෑණියන්ගේ අල්ලේ. ජේසුස් වහන්සේගේ 33 අවුරුද්දම ගෙවෙන්නේ ජේසුස් දේව මෑණියන්ගේ ඇස් දෙක ඇතුලේ. දේව මෑණියෝ කියලා කියන්නේ තවත් එක්කෙනෙක් නෙමෙයි කතෝලික අපිට. ඒ නිසා දේව මෑණියන් වහන්සේගේ සහාය, ඇගේ උපකාරය, ඇගේ යාඥාව, ඇගේ පරිත්‍යාගය, ඇගේ මුළු ජීවිත පැවැත්මම ගැලවීමේ තවත් එක් පරිච්ඡේදයක් නෙමෙයි, සුවිශේෂී බෙදා වෙන් කරන්න බැරි කොටසක්. ඒ නිසා දේව මෑණියන්ව අමතක කරපු, දේව මෑණියන්ව පැත්තකට විසි කරපු, දේව මෑණියන් ගැන කතා නොකරපු, දේව මෑණියන්ව අයින් කරපු නත්තලක් ගැන අපිට හිතන්න බෑ. දේව මෑණියෝ සහ ක්‍රිස්තු උප්පත්තිය කියන්නේ බෙදා වෙන් කරන්න බැරි ගහට පොත්ත වගේ එකට ඇලිච්ච සිද්ධි දෙකක්. දයාබර සහෝදර සහෝදරියනි, ඒ නිසා දේව මාතාවන් වහන්සේව ඔබේ ජීවිතේ කොටසක් කරගන්න. ඔව්, දේව මෑණියන්ව ඔබේ ජීවිතේ කොටසක් බවට හරව ගන්න. මට මතකයි එක දවසක් අපේ අම්මගෙන් එක ෆාදර් කෙනෙක් අහපුවම, අම්මේ ඔයාලා පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා අපේ අම්මා උත්තර දුන්නා 6 දෙනෙක් කියලා. මමත් බැලුවා හැරිලා, කවුද අපේ ගෙදර 6 දෙනෙක්? ඊට පස්සේ අපේ අම්මා කියනවා, මමයි, මහත්තයයි, මගේ ලොකු පුතයි, චූටි දුවයි, පොඩි පුතයි, ජේසු අම්මයි. අපේ අම්මාට දේව මෑණියෝ කියන්නේ සුරුවමක් නෙමෙයි, පින්තූරයක් නෙමෙයි බිත්තේ එල්ලෙන. අපේ අම්මාට දේව මෑණියෝ කියන්නේ අපේ පවුලේ කෙනෙක්, උදේ හවා කතා කරන කෙනෙක්, අපේ පවුලේ කෙනෙක්. ඒ නිසා අපේ අම්මා ඒ ප්‍රශ්නට උත්තරේ දුන්නේ අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නවා කියලා. ඔබේ ගේ ඇතුලේ දේව මෑණියෝ කවුද? ඔබේ පවුල් ජීවිතයේ දේව මෑණියෝ කවුද? ඔබේ ගෙදර දේව මෑණියෝ සුරුවමක්ද? පින්තූරයක්ද? නැත්නම් ඔබත් එක්ක දුක සැප බෙදා ගන්න, ඔබේ කඳුළු වේදනා සියල්ල ස්වර්ගයට ඔසවන, ජේසුස් වහන්සේත් එක්ක බෙත්ලෙහෙමේ ඉඳන් කල්වාරියට හිටියා වගේ අපේ මුළු ජීවිතේම අපිත් එක්ක ඉන්න අපේ පවුල කෙනෙක් නෙමෙයිද? මේ නත්තලේ දේව මෑණියන් ඔබේ පවුලට එකතු කරගත්තොත්, දේව මෑණියන් වහන්සේ ඔබේ පවුලේ කෙනෙක් බවට හරව ගත්තොත්, ඇය ඔබට මට දෙන ලොකුම තෑග්ග තමයි ජේසුස් වහන්සේව. දේව මෑණියෝ කවදාවත් එයා ළඟ ජනතාවක් රැස් කරගන්න කෙනෙක් නෙමෙයි. දේව මෑණියන් වහන්සේ ළඟට යන්නේ කවුද? ඒ හැම කෙනෙක්වම දේව අම්මා රැගෙන යනවා, ඔසවාගෙන යනවා ජේසුස් වහන්සේ ළඟට. ඒ නිසා බය වෙන්න එපා දේව මෑණියෝ ළඟට යන්න. අද සමහරු දිවැසිවරු කියා ගන්න අය ළඟට, බොරු දිවැසිවරු ළඟට, පාස්ටර් ළඟට, එක එක අය ළඟට යනවා දේව මෑණියන්ව අමතක කරලා. හැබැයි දේව මෑණියෝ ළඟට ගියොත් ඔබ නතර වෙන්නේ ජේසුගේ කකුල් දෙක ළඟමයි. ඒ නිසා බය වෙන්න එපා. මේ නත්තලේ ගවල් වෙන හදන්න කලින් දේව මෑණියන්ව ඔබේ පවුලේ කෙනෙක් බවට හරව ගන්න. ජේසු පිටයි.